සාමාන්‍ය වර්තමාන වෙනකොට ලෝකේ මුළු ශක්තිය තියෙන කියන්නේ ශක්තිය ලොකුවටම නිපදවන්න පුළුවන් හොඳම ක්‍රම මේ විදිහට දැනටත් තියෙනවා නාස්තික බලාගාර. සල්ලි තියෙන රටවල් වල නාස්තික බලාගාර තියෙනවා. මුළු ශක්තියෙන් 110ක් නාස්තික බලාගාර වලින් හදනවා. නාස්තික බලාගාර ගැන කතා කරද්දී තියෙන ලොකුම සීන් එක තමයි සීන් දෙකක් තියෙනවා. එකක් තමයි 1986 චර්නොබිල් සිදුවීම. යුක්‍රේනයේ තිබිච්ච නාස්තික බලාගාරේ පිපිරීම. සමස්ත හානිය මිනිස්සු 4000යි. හරි. ටයිටනික් කියන්නේ මොනවද කියලා හිතෙනවා. ඒ කියන්නේ සමස්ත හානිය මිනිස්සු 4000යි. ඒ කියන්නේ ඩිරෙක්ට් මරණ එතන මරණ විතරක් නෙමෙයි සමස්ත හානිය මිනිස්සු 4000ක මරණ වලට ඒක හේතු වෙලා තියෙනවා. ඊට පස්සේ 2011 එතන මරණ නම් තින්නේ එච්චර පොඩි එච්චර ලොකු ගණන් නෙමෙයි නමුත් ඒක මම කියන්න කතන්දරේ. 2011 ආයිසරයක් තියෙනවා ෆුකුෂිමා කියන එක ජපානයේ තිබිච්ච බලාගාරයේ කතන්දරේ. ඉතින් ඒකත් ඒ වගේ තමයි. එතකොට චර්නොබිල් කියන සිද්ධිය ගත්තාම 1986 චර්නොබිල් බලාගාරයේ කතන්දරේ ගත්තාම ඒකේ වෙන්නේ මෙගාවොට් 4000ක බලාගාරයක්. ඒ කියන්නේ මෙගාවොට් 1000 ගානේ මේ වගේ රියැක්ටර්ස් හතරක් තියෙනවා. මෙගාවොට් 4000ක් කියන්නේ ලංකාවේ මුළු පරිභෝජනය. මේ වෙලාවේ ලංකාවේ බලාගාර ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ කැලණි තිස්සද, රන්දෙනිගල වික්ටෝරියා ජලාශවල තියෙන ඒවාද, ඊට පස්සේ නොරොච්චෝලේද, ඊට පස්සේ යුගදනවි ලස්සන ලස්සන නමුත් තියෙනවට. හරිද? මේ ඒ තියෙන ඔක්කොම බලාගාර ටික ගත්තාම ඒ තියෙන ඔක්කොම ටික හදන්නේ 4000 ගණක් වගේ. එතකොට මේක ඇවිල්ලා එක බලාගාරේ 4000 ගණක් හදනවා. මම කියන ලංකා ජල විදුලිය අරවා මේවා සෝලා වින්ඩ් සුළං බලාගාර ඔක්කොම ටික ගත්තාම හදන්නෙත් ඒ ගාන. මේක එක බලාගාරයෙන් ඒ ගාන හදන එකක්. හරිද? ඒතර හිතන්න ඔය බලාගාරේ කොච්චර හොඳ එකක්ද කියලා. 1970 ගණන් වල තමයි හදලා තියෙන්නේ. 1980 ගණන් වල වගේ වෙද්දී මේ බලාගාරයේ දැන් යුක්‍රේනයේ තිබිලා තියෙන්නේ. මේ බලාගාරේ දැන් යම් වෙලාවකදී මේ ඒකේ ඉන්න අර දේවල් දෙන්නේ හිතන්න ඒ කතන්දර ඒකේ ඉන්න ඉංජිනේරට හිතනවා පොඩ්ඩක් නිකන් පොඩි පරීක්ෂණයක් කරලා බලන්න ඒක ඇතුළේ නිකන් පොඩ්ඩක් මෙහෙම කරොත් මොකද වෙන්නේ කියලා බලන්න වගේ හිතන්නකෝ හරිද මේ වගේ එකක් එක සෙල්ලම් කරන්න හිතනවා කියන්නේ දැන් ඒ බලාගාර වල තියෙනවා මේ හදිසි පද්ධති දැන් මේවා ඔක්කොම වැඩ කරන්නේ නැති වෙලා ගියොත් එහෙම ටක් ගාලා මේ දැන් හිතන්නකෝ මේ ඔක්කොම ටික ඕෆ් කරාට බෑ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ටක් ගාලා මේකෙන් පිට වෙන තාපය නිමල මේක කූල් ඩවුන් කරගන්න උතර ඒ නිසා මොකක් හරි බලාගාරයක ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒක කූල් ඩවුන් කරන්න වෙනම ජෙනරේටර්ස් ලොකු ජෙනරේටර්ස් තුනක් තියාගෙන ඒ ජෙනරේටර්ස් තුනෙන් වතුර පොම්ප කර කර මේක නිමන එක තමයි කරන්නේ. කියන්නේ වතුර මේක වටේට යව ඒ වතුර වලට තාප අවශෝෂණය කරගෙන නිමන එක තමයි කරන්නේ. බලාගාරයක් එහෙම ලේසියෙන් ෂට් ඩවුන් කරන්න බෑ. කියන්නේ මේක හදිසිය දැන් අද මේක දැන් ඕෆ් කරොත් තව දවස් දෙකක් තුනක් යනකම් මේකේ රස්නේ නවතින්නේ නැහැ. අරක කූල් කර කර තිබ්බත් දිගින් දිගටම කූල් කර කර තිබ්බත් මේකේ රස්නේ අඩු වෙන්න දවස් දෙකක් තුනක් යනවා. ඒකේ වෙන්නේ දැනට තියෙන සිස්ටම් එකේ හැටියට ඒගොල්ලන්ට මොකක් හරි මේකේ ප්‍රශ්නයක් වුණොත් අර ජෙනරේටරේ වැඩ කරන්න තප්පර 60ක් යනවලු. තප්පර 60ක කාලය අතරමැද්දදී මේ බලාගාරයෙන් අන්තිමටම දැන් මේක නවත්තන්න තීරණය කරාට පස්සේ අන්තිම හරියට පිට වෙන ශක්තිය පාවිච්චි කර කර ආයෙත් සැරයක් අර පොම්පේ දුව ඒ තප්පර 60 දුවා ගන්න පුළුවන්. පොම්ප ටික. එහෙම තමයි දීලා තියෙන්නේ. කියන්නේ මේක හදිසි ඔෆ් කරා කියනකොට මේ ක්‍රියාවලිය ඔක්කොම නවත්තන්න හැදුවා. ඒක නවත්තන්න හැදුවට නවත්තන්න බෑනේ. කලින් පිට වෙච්ච නියුට්‍රෝන කියලා යුරේනියම් වල තව තව වැඩි තියෙනවා. ඒ ටිකෙන් නිපදවන ශක්තියෙන් ඉතුරු වතුර ටික දුවාගෙන මේක ඒ තප්පර 60ක් යනකම් දුවා ගන්න පුළුවන්. ඊට පස්සේ ජෙනරේටර්ස් ටික ඔන්නවා. ජෙනරේටර්ස් ටික උනාට පස්සේ මේක කූල් ඩවුන් වෙලා යන විදිය තමයි මේක හදලා තියෙන්නේ. දැන් මෙයා කරලා බලන්න යන්නේ එහෙම මේ තප්පර 60කටත් කලින් වගේ නිකන් මොකද්ද කරන්න පුළුවන් කියලා එහෙම පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. හරිද? මේගොල්ලෝ කරන්නේ මේ ඔය තප්පර 60 ඇතුළට ඊටත් වඩා කලින් ජෙනරේටර්ස් ඔන් කරගන්න පුළුවන්ද මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් සහ මේ කියන ශක්තියෙන් ඇත්තටම මේක කූල් ඩවුන් කරගන්න පුළුවන්ද කිය බලන්න මෙයා චෙක් එකක් පරීක්ෂණයක් කරන්න පටන් ගන්නවා ඒ අනිත් එක සීනියර් ඉංජිනේර අනිත් ඉංජිනේර්ස්ලාත් එක්ක එහෙම කරන්න පටන් ගන්නවා නිකන් ඉන්න ගමන් ඉතින් හරිද කිසි ප්‍රශ්නයක් තිබුණා නැහැ ඒ වෙනකොට එහෙම කරන්න පටන් ගත්තට පස්සේ මෙයා දැන් යම් මොහොතකට මේක එකපාරට ඕෆ් කරලා දාන්න බෑයි ඒතර ඒ වෙලාවේ දීලා තියෙනවා සේෆ්ටි ගයිඩ්ලයින්ස් කියලා. ඒ ඔක්කොම ඒ කියන්නේ සේෆ්ටි ගයිඩ්ලයින්ස් කියලා ඕන දෙයක තියෙනවා. දැන් වාහනයක් ගත්තත් වාහනයක් ගලවන්න කලින් මෙහෙම කරන්න කිකේ තියෙනවා. ඉතින් මැනුවල් එකක් එහෙම තියෙනවා. ඒක යා බල ඒක එච්චර හිතන්න නැතුව අවුලක් නැහැ කියලා. ඒ වගේ හිතන්න නැතුව මේ වැඩේ මේක දැන් ඕෆ් කරලා බලනවා. ඕෆ් කරලා බැලුවට පස්සේ වැඩේ සාර්ථකයි. ටක් ගාලා ඕෆ් වුණා. ටක් ගාලා ඕෆ් වුණා නම් හොඳයිනේ. ටක් ගාලා ඕෆ් වුණා. හැබැයි එකපාරට බලාගාරයෙන් පිට වෙන ශක්තිය, ඒ කියන්නේ නිපදවන ශක්තිය ටක් ගාලා මේ 100ට 1ක් දක්වා අඩු වෙනවා. 100ට 1ක් දක්වා අඩු වෙනවා මේක ඕෆ් කරන්න දුවම 100ට 1ක් දක්වා මේ ශක්තිය අඩු වෙනවා. පිට වෙන ක්ෂමතාවය.
100ට එකක් දක්වා අඩු වෙච්ච ගමන් මේගොල්ලෝ බය වෙනවා. දැන් 100ට එකක ක්ෂමතාවයකින් අර වතුර ලයින් ටික දුවා ගන්නත් බෑ. මේක ආයිසරයක් ඔන් කරගන්නත් බැරි වෙයිද දන්නේ නැහැ කියලා එකපාරටම 100ට එකකින් මේක ඕෆ් වෙන්න ගත්ත ගමන් 100ට එකක් දක්වා ටක් ගාලා අඩු වෙච්ච හින්දා මොකද්ද මේගොල්ලෝ කරන්නේ? නෑ නෑ මෙහෙම ගියොත් එහෙනම් මේක එකපාරට ඩවුන් වුණොත් ආයි ඔන් කරගන්නත් බෑ කියලා එකපාරට මේක ඕෆ් කරන්න මේ රොඩ්ස් ඔක්කොම ඇතුළත් කරන්න ඕනේ. මේ රොඩ්ස් ටික ඔක්කොම අයින් කරලා දානවා කලින්ම බටන් එකකින් 100ට එකකට වඩා වැඩිච්ච ගමන්. ඊට පස්සේ තමයි කෙලෙන්න පටන් ගන්න. කලින් තිබිලා තියෙන නියුට්‍රෝන ටික එකක් දෙකක් දැන් කලින් මේක ඕෆ් වුණා කියලා මෙයාලා හිතාගත්තේ. පස්සේ එකපාරට ඕෆ් කරගත්ත ගමන් ආයි ඔන් කරගන්න ඕෆ් සම්පූර්ණයෙන් කම්ප්ලීට් ෂට් ඩවුන් වුණොත් ඔන් කරගන්න අමාරු හින්දා මේ ටික එකපාරට මේගොල්ලෝ අයින් කරලා දානවා. පොඩ්ඩක් ආයි බලාකාරී මැද්ද තැනකට ගේන්න ටිකක් මැද්ද තැනකට ගේන්න. මැද්ද තැනකට ගේන එක අසාර්ථක වෙලා යනවා. මේ ටික අයින් කරගත්ත ගමන් පටන් ගන්න ඔන්න අර විදිහට වැඩිගෙන යන්න. පටන් අරගෙන ටිකක් වෙලා ගියාට පස්සේ මේක ආයි දැම්මට කන්ට්‍රෝල් ගන්න බෑ. ඒතර වදින්න පටන් අරන් තියෙන අර නියුට්‍රෝන දාම් ප්‍රතික්‍රියාව පටන් අරන් තියෙන. විනාඩි කිහිපයක් ඇතුළත ඔක්කොම මේ වදිනවා. ඒ කාලේ ඇතුලේ කැමරාව මේව නැහැ. ඉතින් මේගොල්ලෝ නිකන් එළියෙන් තමයි කියන්නේ එළිය කන්ට්‍රෝල් රූම් එකේ ඉඳන් බලාගෙන ඉන්නේ. මේ කියන ලොකු කොන්ක්‍රීට් එක ඇතුලේ මේක වදිගෙන ගිහිල්ලා මේගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මේගොල්ලෝ ඩිස්ප්ලේ එකෙන් පෙන්නනවා ශක්තිය නිපද වෙන එක වැඩි වේගෙන යනවා කියලා. කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන ඔක්කොම කරලා බලනවා. එකපාරට ඩෝන් ගාලා පුපුරලා යනවා මේක. ටිකක් වෙලා ඇති. මේක පිපිරුණාට පස්සේ ඉතින් ආයි මොනව කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ මේක කන්ට්‍රෝල් කරගන්න බෑ. දැන් ඒක ඕෆ් කරපු එක ආයිසරක් ඔන්ලා ශක්තිය වැඩිලා ගිහලා පිපිරිලා යනවා. ඊට පස්සේ මුකුත් කරන්න දෙයක් නැහැ මේකට. ඊට පස්සේ කරන්නේ ඉතින් දැන් ඒ වෙලාවේ දේශපාලනික වශයෙන් උත් ප්‍රශ්නයක් තිබිලා තියෙනවා ඒ රටවල. ඒතකොට ඒ කියන්නේ දැන් ඒවට හෙන වැදිහත් වීම මේ කියන්නේ දැන් මේ යුක්‍රේනයේ නාස්තික බලාගාරයක් පිපිරුණා කියන එක එළියට ගියොත් හෙන චාටර් වගේ හින්දා මේගොල්ලෝ මේ සීන් එක පිපිරුණා කියන එක පුළුවන් තරම් වහන්න තමයි මේ වෙලාවේ හදලා තියෙන්නේ. කියන්නේ මේක දැන් එකපාරට පිපිරුණා ලොකු එළියක් ආවා වටේ පිටේ ගම් හෙන කිලෝමීටර් 20 30 ගානකට මේ එළිය පෙවුණා. මේගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ ජනාධිපති සහ ඒ වෙලාවේ හිටපු ඒ කට්ටිය ඔක්කොම දැන් මේක හෙන චාටර් නිකන් මේක පිපිරුණාම ඒ නිසා මේ වැඩේ පොඩ්ඩක් වහමු කියලා ෂේප් එකේ පුළුවන් මැච් එකක් ගහගන්න ගිය කී ඔය නිකන් ගිනි නිවන බටයෝ දදා. හරිද? මේවා මේ ගිනි නිවනිව වැඩේ ටිකක් ඇදගෙන යනවා. ටිකක් කළා යනකොට තමයි මේගොල්ලන්ට තේරෙන්නේ කියන්නේ වටේ ඉන්න මිනිස්සුත් බලනවා එලියක් එනවා මාර ලස්සනයි ඈත දැන් කිලෝමීටර් 20 ගණන් 30 ගණන් වල මිනිස්සු ඈතින්ලා මෙහෙම ලොකු එලියක් එනවා. ඉතින් ඒගොල්ලන්ටත් එහෙම අවබෝධයක් නැහැ නාස්තික බලාගාරයක් පිපිරුණා කියන එකේ තියෙන හානිය. ඉතින් පිපිරුණා එච්චරයි. ඒකෙන් එතනින් පස්සේ වෙන්නේ මොකද්ද කියන එක ගැන කවුරුවත් දැනුවත් නැහැ. පිපිරුණාට පස්සේ දැන් මේගොල්ලෝ කලින්ම මේගොල්ලෝ හිතන්නේ මේ එලියෙන් කැලලක් තමයි පිපිරලා ගිහිල්ලා තියෙන්නේ මේ රියැක්ටර් එක පිපිරලා නැතුව ඇති කියලා. රියැක්ටර් එක පිපිරුණා කිව්වොත් මේ යුරේනියම් ටික ඔක්කොම එළියට යනවා. ඊට පස්සේ එන ප්‍රශ්නයක් වෙනවා කියලා දන්නවා. ඒගොල්ලෝ කලින්ම හිතන්නේ රියැක්ටර් එක පිපිරලා නැහැ මොකක් හරි පිපිරලා ඇති කියලා. ඒගොල්ලෝ එළියෙන් ඉඳන් බලන් ඉන්නේ. ඉතින් ඒක බලන්න කට්ටිය යනවා. ඊට පස්සේ කියන්නේ ගිනි නිවන අය හමුදා බටේ අරගොල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා ඊට පස්සේ ටිකක් දවසක් විතර යනකොට තමයි මේගොල්ලෝ තේරුම් ගන්න මේක රියැක්ටර් එක පිපිරලා තියෙන දැන් ඇහැට පේන්නේ නැහැ. ඒනට ප්‍රතික්‍රියා ලක්ෂ ගණක් වෙන්න පටන් අරන් තියෙන්නේ මේ වායුගෝලයේ කියනවා. හරිද? ඒකට මුලින්ම යන 6 දෙනෙක්ගේ 7 දෙනෙක්ගේ විතර එදා දවල් නම් ගියේ දවල්ට ප්‍රශ්නයක් නැහැ රැ වෙනකොට මැරෙනවා. ඒ කියන්නේ ඇඟවල් එහෙම නරක් වෙලා මැරෙන්නේ. ඒ කියන්නේ මේ විදිහට මේ අංශු වැදිලා නිකන් අර නිකන් සොම්බි වගේ වෙලා තමයි මැරෙන්නේ. හරිද? ඊට පස්සේ පටන් ගන්නවා දැන් ඒගොල්ලෝ හැබැයි ඒ කියන්නේ දවස් දෙකක් විතර දවසක් විතර යනකම්ම ළඟ ඉන්න ගම් ටිකකට විතරයි කියලා තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් අයින් වෙලා ඉන්න කියලා. හරි. මොකද ඒක එළියට දෙන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් මීඩියා වලට යන්න දෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ ඒක පරිස්සම් කරලා තියෙනවා සෑහෙන්න. මොකද එහෙම වුණොත් එහෙම දැන් තේරෙනවද රටක් විදියට ගත්තාම මේ නිකන් අනිත් රටවල් නිකන් යුද්ධයක් තියෙන වෙලාවක මුංගේ නිකන් බෝම්බේකුත් පිපිරුණා කියන්නේ ඒ කියන්නේ විනාශික බලාගාරිකුත් පිපිරුණා කියන්නේ ඒක එහෙන ප්‍රශ්නයක් වෙනවා වගේ ඒගොල්ලන්ට තේරෙන හින්දා එළියට දෙන්නේ නැහැ. වටේ ගම් වලට කියන්නෙත් නැහැ මිනිසුන්ට කියන්නෙත් නැහැ. ෂේප් එකේ මේක යට ගහ පුළුවන් තරම් එක එක ඒවා දාලා ওই විකිනශීලී අංශු ඉතින් යනවා පේන්නේ නැහැ මිනිසුන්ට. විකිනශීලී අංශු මේගොල්ලෝ මේ නවත්තන්න තමයි හදන්නේ. කොච්චරද කියනවනම් මේක වැඩ කරන්න දැන් මේ වැඩේට ගෙන්නන තව ලොකු ශ්‍රම පිරිසක් ඉන්නවනේ ඒගොල්ලන්ටවත් කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ පොඩ්ඩක් පිපිරිලා තියෙනවා පොඩ්ඩක් මේක මේව කරලා දෙන්න කියලා තමයි කියන්නේ. ඒත් ඒ වෙලාව වෙනකොට සෑහෙන්න විකිනශීලී අංශු ගානක් එළියට මුදා හැරලා ඉවරයි. ඕක දිගින් දිගටම යනවා ඊට පස්සේ ඉතින් හෙලිකොප්ටර් දාලා අරවා මේවා දාලා බෝරෝන් නිහලා මේ අංශු එළියට යන්න පටන් ගන්න එක නවත්තන්න හදනවා. බෝරෝන් දාලා වැලි දාලා මැටි දාලා අරවා මේවා දාලා නවත්තන්න හදනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා ඉවරයි. ඇහැට පේන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ක්‍රමක්‍රමයෙන් මේක හත විහිදිලා යනවා වලාකුළු වලට අවශෝෂණය වෙනවා මේ අංශු ඊට පස්සේ වලාකුළු වලින් ආයිත් එනවා ටික ඒ වටේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු සත්තු අරගොල්ලෝ මේගොල්ලන්ට ওই විකිරණ කියන එක වදිනවා ලෙඩ වෙන්න පටන් ගන්නවා මේගොල්ලෝ දවස් කීපයක් ගියාට පස්සේ තමයි මීඩියා වලට කියන්නේ කෙල වෙලා ඉවරයි කියලා දැන්. කියන්නේ මේක නවත්තන්න බෑ දැන් මෙහිම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා.
ඊට පස්සේ ඉතින් දැන් ඊට පස්සේ ඒකෙන් එන බලපෑමෙන් මූලික මට්ටමේ මිනිස්සු 50ක් මැරෙනවා. ඒ කියන්නේ මේ ඕක හදන්න යන්නේ වැන් ගිනි නිවන බටයෝ එතන ඩිරෙක්ට් නිරාවරණය වෙච්ච මිනිස්සු 50ක් මැරෙනවා. ඉන්ඩිරෙක්ට් ඒ කියන්නේ ප්‍රදේශයේ හිටපු කට්ටියට ක්‍රමක්‍රමයෙන් විකිරණ අවශෝෂණය වීමෙන් ලෙඩ හැදිලා මිනිස්සු 4000ක් දක්වා මැරෙනවා ඒකෙන්. ඒ කියන්නේ වර්තමානයේ වෙනකොටත් මිනිස්සු මැරෙනවා ඒකෙන්. ඒ කියන්නේ ඒ වෙලාවේ ඒක නිරාවරණය වෙච්ච මිනිස්සු ක්‍රමක්‍රමයෙන් ලෙඩ හැදලා අදටත් මැරෙනවා. හිතන්නකෝ. අදටත් ඒක මැරෙනවා. ඒ කියන්නේ අද මේ වෙනකනුත් මිනිස්සු මැරෙනවා ඒකෙන්. ඒ වෙලාවේ හැදිච්ච මේ ප්‍රශ්න වලින් ටික ටික සෞඛ්‍ය අවදානම් වැඩිලා කැන්සර් අවදානමක් ඇවිල්ලා හොමෝන් වෙලා මැරෙනවා. ඒ වෙලාවේ ඩිරෙක්ට් මැරෙන එක අමතරව 4000 ගණන් මැරලා තියෙනවා. එතකොට ඊට පස්සේ තමයි මේගොල්ලෝ දැන් ওই ප්‍රදේශයේ ටක් ගාලා දාලා දානවා වර්ග කිලෝමීටර ඒ කියන්නේ මෙතන ඉඳන් අරය මීටර කිලෝමීටර 20 ගානක්ද කොහෙද එන වෘත්තයක ප්‍රදේශය සම්පූර්ණයෙන් අයිසොලේට් කරලා ඒක විකිරණ අවදානම් ප්‍රදේශයක් විදියට දාලා සත්තු විතරක් ඉතුරුලා මිනිස්සු ගෙවල් වලින් අයින් වෙලා ඒ සත්තු එහෙම يعني විකෘතිකරණය වෙලා තියෙනවලු පසු කාලෙනක ඒ සත්තුන්ට හම්බෙන يعني පැටව් නිකන් අර නිකන් මේක නිකන් සොම්බි වගේ සීන් එකක් දැන්. ඒ කියන්නේ විකෘති සත්තු හම්බෙන්නේ ඊළඟට. අමුතු ප්‍රභේද ඉන්නවලු ඒ සතු දැන් අදටත් ඒක සම්පූර්ණයෙන්ම අතෑරලා දාපු ප්‍රදේශයක්. ඒ කියන්නේ වර්ග කිලෝමීටර ගානක මිනිස්සු 3,35,000ක් වගේ පදිංචි වෙලා ඉඳලා තියෙන මේ ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ කියන ඒරියා එක අදටත් ගෝස්ට් ටවුන් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ තිබිච්ච ගෙවල් දොරවල් ඒ මිනිස්සු ඒ වෙලාවේ දුවගෙන ආපු ඒ තැන් එහෙම්මම තියෙනවා. අදටත් යන්නේ. අද දැන් මේ 2016න් පස්සේ නම් ඒක කියලා තියෙනවා ඔන්නම් බලලා ඉන්න කෙලවෙන්නත් පුළුවන් කියලා. තව අවුරුදු 20000ක් යනකම් ඒක කවදාවත් සේෆ් ප්ලේස් එකක් වෙන්නේ නැල්ලු. ඒ කියන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් තැනක් වෙන්නලු අවුරුදු 20000ක් යනකම්. හැබැයි දැන් ටුවරිස්ට්ලා කියන්නේ නිකන් ටුවරිස්ට්ලා නෙමෙයි ඕක ගැන ගවේෂණය කරන්න යන කට්ටිය යනවා YouTube එකේ එහෙම වීඩියෝස් තියෙනවා. ඒක නිකන් අර සම්පූර්ණයෙන් ගෝස්ට් ටවුන් වගේ තමයි. කියන්නේ මේ වගේ හෝල්ද ගෙවල්ද ඔක්කොම මේ වෙලාවේ මිනිස්සු දුවගෙන ගිය ඒ අතෑරලා දාලා ගියපු විදිහට මේ විදිහට මේ සමහර පිඟන් වල කෑම කියන්නේ ඒක දැන් ක්ලිපේ තියලා කියපු ඒවා ළමයින්ගේ සෙල්ලම් බඩු පොත් ඔය නිකන් ගෙලින්ම ගෝස්ට් ටවුන්. එතකොට මිනිස්සු දැන් මේ වෙනකොට නම් යනවා ඒකේ තාම එහෙම ආරක්ෂිතභාවයක් නැහැ. මේ වෙනකොට ඒක ගවේෂණය කරන්න ඇදුම් ඒවා අරව මේව දාගෙන එහෙම යන සීන් එකක් තියෙනවා බලන්න මොකද්ද උනේ කිය. එතකොට ඒක අතෑරලා දාලා තියෙන්නේ මේ විදිහේ. දැන් එතකොට ලොකු يعني මේක තමයි එතකොට දැනට තිබිච්ච ලොකුම නියුක්ලියර් අනතුර. නාස්තික අනතුර විදිහට හඳුන්වන්නේ. එතකොට ආගන්න. දැන් ඒකෙන් එන බලපෑම ගත්තාම මේක පස්සේ වතුර වලට බලපාලා ඒ කියන්නේ මේ විකිනශීලී මුද්‍රා වතුර වලට අවශෝෂණය වීමෙන් සමහරලාට ඒගොල්ලන්ගේ රටවල් වල නොවන කට්ටි වලට පවා ප්‍රශ්න ඇතිලා තියෙනවා. ඒක ඒවා වලාකුළු වලට අවශෝෂණය වීමෙන් ඒ වලාකුළු ගිහින් පාවෙලා ගිහිල්ලා වෙන තැන වලට වහින්නේ විකිරණශීලී වැස්සක්. ඒක හරහා වක්‍රාකාරව ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අරවා මේවා ප්‍රශ්න ගොඩාක් තාමත් මේකෙන් ගැලවෙන්න බෑ. මේක ඒ වෙලාවේ ඊට පස්සේ ටක් ගාලා ඒගොල්ලෝ මැදිහත් වෙලා හදනවා මේක දැන් මේ තාම විකිරණ තවත් උදාහරණයක් හින්දා ඒ වෙලාවේ වෙනම එකක් දාලා මේක වටේට ලොකු කොන්ක්‍රීට් මේකක් ගහලා මේක වහලා දානවා ඒ වෙලාවේ. නමුත් ඉතින් වෙන්න තියෙන දේවල් අතර වෙලා ඉවරයි. ඒ කොන්ක්‍රීට් මේක මදි කියලා 2017 ආයිත් එකක් ගහලා දෙනවා. ඒ කියන්නේ ඒක මදි වෙයි කියලා හිතලා තව එකක් ගහලා දෙනවා මේක වටේට ලොකු ඩොලර් බිලියන ගාණක් වියදම් කරලා ලොකු කොන්ක්‍රීට් ආවරණයක් ගහලා දෙනවා 2017. තාමත් එතනින් විකිරණ පිට වෙනවා. ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා තියෙන එක සම්පූර්ණ මේ පැත්තක් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ඒක සම්පූර්ණයෙන් මිනිසුන්ගෙන් රහිත ප්‍රදේශයක්. ඒක YouTube එකේ වීඩියෝස් තියෙනවා නිකන් මිනිස්සු ගිහිල්ලා මේ ගවේෂණය කරන ඒවා අරවා මේවා වීඩියෝස් දැක්කම නිකන් කෙලින්ම හිතා ගන්න බෑ හොල්මන් ටවුන් එකක් වගේ. ඒ වෙලාවල් වල තිබිච්ච ඉස්කෝලද මේ චර්ච්ද පල්ලිද මේ තිබිච්ච හැම තැනකම නිකන් මේ දොරවල් ඇරලා දාලා ජනලේ ගියපු විදිහටම තාම තියෙනවා. මිනිස්සු දුවලා ගිය විදියට. එතකොට ඒක හරහා මේ එතකොට විකිරණ ඊට පස්සේ ඒක හරහා එන තව වක්‍ර දේවල් ඒ සත්තු ඔක්කොම විකෘති වීම ඒක හරහා වෙනම ප්‍රශ්න වගේ ලෝකෙට වෙලා තියෙනවා. සත්තු විකෘති වීමත් එක්ක නිකන් අමුතු ಜಾති වල බල්ලෝ ඉන්නවලු. නිකන් අමුතු ඒ පැති වලට දැන් ගියාම දැන් ලොකු ප්‍රදේශයක් නේ මේක. ලංකාවෙන් හතරෙන් නෑ ඒක හරියටම කියන්න බෑ වර්ග කිලෝමීටර ලොකු ගානක ප්‍රදේශයක්. හරි. වර්ග කිලෝමීටර 400 500 විතර ප්‍රදේශයක්. වර්ග කිලෝමීටර 400 500 කියන ලොකු ප්‍රදේශයක්නේ. මේ ප්‍රදේශයට ගියාම මේකේ තියෙන කැලෑවල් ඒවා මේ ඇතුළේ අමුතු සත්තු ඉන්නවා නිකන් වෙනම එකක් ඒක. ඒ විකිනශීලී බලපෑමත් එක්ක. එතකොට ඒක ගවේෂණය කරන්න දැන් ඔන්න මිනිස්සු යනවා. එතකොට ඒක තමයි කතන්දරේ ඔය චර්නෝබිල් සම්බන්ධව. ඒතර මේ වෙන්නේ මේ තියෙන විකිනශීලී මූලද්‍රව්‍ය එළියට මුදා හැරීම නවත්තා ගන්න බැරි එච්ච එක.
හොඳ වෙලාවට රියැක්ටර්ස් 4න් එකයි පිපිරෙන්නේ. බැරි වෙලා හරි මේක පිපිරෙන පිපිරිල්ලේ බලපෑමට වෙන රියැක්ට් එකක් පිපිරුණා නම් එහෙම යුක්‍රේනෙත් නැති වෙනවා. ඒ කියන්නේ 4න් එකක් පිපිරිලා තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මුළු මේ වගේ හතරක් තියෙනවානේ. හතරෙන් එකක් තමයි මේ පිපිරිලා තියෙන්නේ. මේ පිපිරෙන පිපිරිල්ලට වෙන එකක් පිපිරුණා නම් මේක පිපිරීමේ බලපෑමට නාස්ටික් බෝම්බයක් වගේ පුපුරලා යනකට වෙන එකක් පිපිරුණා නම් තව එකක් කියලා යනවා. ඒතර ඒ වගේ තව දෙගුණයක අවදානමක්. එහෙම එකක් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මේවා හදද්දි නාස්ටික බලාගාර නිර්මාණය කරද්දි සහ මේ සියලු වැඩවලදී මාර ලොකු පරිස්සමක් අනුගමනය කරනවා. මාර ලොකු පරිස්සමක්. හරිද? ඒක ලස්සන කතාවක් හොයලා බලන්න සා ඕන්නම් කියන්නේ මේ පැති ඉතින් කවදා හරි S2 කට ගිහින් බලන්න පුළුවන් දේවල්. මේ අපි ද ලංකාවේ ඉඳන් අපි හැමදාම අපේ හිණයක් තියෙන මොකද වාහනයක් ගන්නවා ගයක් හදනවා කියලානේ. මේවා S2 දකින්න පුළුවන් දේවල්. ඒ කියන්නේ Tamanට දැන් ලෝකේ ඊට වඩා ලෙවල් එකකට යන්න ඕන නම් මේවා ගිහින් බලන්න පුළුවන් දේවල්. මේකට නම් ඉතින් ගිහින් බලුවා කියන එකේ පොඩි අවධානමක් තියෙනවා. ඒත් මිනිස්සු යනවා ඒ කියන්නේ දැන් ඒ කියන්නේ එහෙමයි. ඒගොල්ලෝ ගයිඩ් කියන්නේ ඒක සඳහා ටුවර් එකකට දැන් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැති හින්දා ඒක ගවේෂණය කිරීම සඳහා ඒගොල්ලන්ගේ එක්කෙනෙක් දෙනවා. එයා හැම වෙලාවෙම විකිරණ මට්ටම් මැන මෙතන අවුලක් නැහැ කී තමයි ටුවර් එක යන්නේ. ඒ ප්‍රදේශයේ. ඒ කියන්නේ අවුලක් නැහැ කියන්නේ අවුලක් නැත්තේ නෑ. පොඩි වෙලාවක් ඉන්න අවුලක් නැහැ. එක දවසකට නිරාවරණය වුණා කියලා ඔයාලට සැලකිය යුතු හානියක් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ජීවත් වීමට සුදුසු පරිසර තත්ත්වයක් ඉන්නේ අවුරුදු 20000කට පස්සේ තව. හරි. හරි. එතකොට ડોක්ටර් කෙනෙක්ට වැරදුනා වගේ නෙමෙයි ඉංජිනේර කෙනෙක්ට වැරදුනොත් දැක්කද? ඒ නිසා මේ ඒ කියන්නේ එක මිනිස්සෙක්ගේ සිද්ධියක් හින්දා තමයි ඔය ඔක්කොම ටික වෙලා තියෙන්නේ. හරි.